හයි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න අදත් මගේ YouTube channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ අපි වොරන්ට් එකකට ට්‍රේන් ටිකට් එකක් ඔන්ලයින් බුක් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක්. ඉතින් මේ ඔක්කොටම කලින් අපි වොරන්ට් පේපර් එකක් ලියාගෙන තියෙන්න ඕනේ. මේ තියෙන්නේ මේ විදිහට ලියාගත්තු වොරන්ට් පේපර් එකක්. ඉතින් ඔන්ලයින් බුක් කරද්දී අපිට මේ පේපර් එකෙන් ඕනේ ඩීටේල්ස් තුනක් තියෙනවා. එකක් තමයි වොරන්ට් නම්බර් එක, ආයි ඩිපාර්ට්මන්ට් කෝඩ් එක, වොරන්ට් ඉෂුවින් ඩේට් එක. මේකේ මේ පේපර් එකේ උඩම කෙළවරේ තියෙනවා සීල් එකකින් තියලා තියෙන්නේ ඩිපාර්ට්මන්ට් කෝඩ් එක, අනිත් නම්බර් එක තමයි වොරන්ට් නම්බර් එක. අපිට මේ දෙකයි වොරන්ට් ඉෂුවින් ඩේට් එකයි තමයි ඕනි වෙන්නේ ෆිල් කරද්දී. ඉතින් අපි බලමු කොහොමද ඔන්ලයින් බුකින් එක දාන්නේ කියලා. මුලින්ම අපි Department of Railways කියන සයිට් එකට යන්න ඕනේ. මම ඔයාලට ඒක ලින්ක් එක description එකේ දාලා තියන්නම්. සයිට් එකට ගියාම අපිට මේ විදිහට තමයි booking page එක පෙන්වන්නේ. ඉතින් මේ page එකේ පහළට ගියාම තියෙනවා general passenger, warrant passenger, pension warrant passenger කියලා තුනක්. අපි ඒකෙන් general passenger කියලා තියෙන්නේ මුදල් ගෙවලා දුම්රිය ආසනයක් වෙන් කරනවා නම් ඒක තමයි අපි select කරන්න ඕනේ. අපි දැන් පෙන්වන්න යන්නේ warrant passenger කියන එකනේ. එතකොට අපි ඒ නිසා warrant passenger කියන එක තමයි select කරන්න ඕනේ. ඒක select කරාට පස්සේ අපිට මෙතන පෙන්නනවා government circulars වගේ. එතකොට ඔයාලට මේකින් එකට ක්ලික් කරලා බලන්න පුළුවන් ඒ සම්බන්ධ විස්තර මොනවද කියලා තියෙන්නේ කියලා. මම ඔයාලට එකක් ක්ලික් කරලා පෙන්නන්නම්. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ PDF එකක් තමයි අපිට open වෙන්නේ. ඔයාලා වොරන්ට් එකෙන් බුක් කරන්න කලින් හොඳින් මේක කියවලා බලන්න. මේකේ තියෙනවා නීතිමය දේවල් සහ cancellation කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි ෆෝම් එක පැත්තට આવොත් මුලින්ම තියෙන්නේ වොරන්ට් information fill කරන්න. මුලින්ම තියෙනවා අපිට වොරන්ට් නම්බර් එක. වොරන්ට් නම්බර් එක පේපර් එකේ තියෙනවා. ඒ නම්බර් එක දාන්න. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් කෝඩ් එක, ක්ලාස් ටයිප් එක, ඒ ඔක්කොම තියෙනවා වොරන්ට් පේපර් එකේ. ඒකෙන් බලලා fill කරන්න. ඊට පස්සේ අපිට තියෙනවා වොරන්ට් ඉෂුවින් ඩේට් එක. ඒකත් අපේ පේපර් එකේ තියෙනවා. ඒක බලලා එතනින් දාන්න. ඊට පස්සේ තියෙනවා proposed to travel date එක. ඒ කියන්නේ අපි යන්න හිතාන ඉන්න දවස. ඊට පස්සේ වොරන්ට් හෝල්ඩර් එකේ NIC නම්බර් එක. ඊට පස්සේ නම දාන්න, first name එක, last name එක. gender එක select කරන්න male ද female ද කියලා. ඊට පස්සේ mobile number එක දාන්න තියෙනවා. mobile number එක දාද්දී ඔයාලා සැලකිලිමත් වෙන්න. ඔයාලගේ අතේ දැන් තියෙන mobile number එකක් දාන්න. මොකද අපිට verify කරද්දී ඒකට OTP එකක් එනවා. ඒ OTP එක දාලා තමයි අපි number එක verify කරන්න ඕනේ. නැත්තම් එතනින් එහාට අපිට කිසිම information එකක් fill කරන්න බෑ. ඒ නිසා valid mobile number එකක් දීලා ඒක verify කරගන්න. ඊට පස්සේ journey details ටික තියෙනවා අපිට fill කරගන්න. අපි කොහේ ඉඳන් කොහෙටද යන්නේ කියලා දාන්න. from කියන තැනට කොහෙන්ද මුලින්ම ගමන ආරම්භ කරන්නේ. to කියන තැනට අපි කොහෙටද යන්නේ කියන එක දාන්න. ඊට පස්සේ date එක දාන්න. ඔයාලා ඇත්තටම යන date එක. ඊට පස්සේ අපිට එතනින් පහළ තියෙනවා number of passengers කියලා. අපි එතෙන්ට දාගන්න ඕනේ අපේ ගමනට සහභාගී වෙන මගීන් සංඛ්‍යාව. එතන අපිට maximum select කරන්න පුළුවන් 5 දෙනයි. 5 දෙනාට වැඩි නම් ඒක දෙපාරකට තමයි අපිට fill කරලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්ට දෙන්නයි දාගන්නේ. ඊට පස්සේ මෙතනින් සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. සබ්මිට් කරාට පස්සේ මේ වගේ page එකකට අපි එනවා. පස්සේ මෙතන අපි notice එකක් තියෙනවා. ඒක කියවලා okay කරන්න. ඊට පස්සේ අපි මෙතනින් අපිට අවශ්‍ය train එක select කරමු. මෙතන තියෙනවා train එක පිටත් වෙන වෙලාව සහ ගමනාන්තයට ළඟා වෙන වෙලාව දාලා
අපිට අවශ්‍ය ටයිම් එකට තියෙන ට්‍රේන් එක සිලෙක්ට් කරගන්න. දැන් බැරි වෙලාවත් හරි ඔයාලට මෙතන ට්‍රේන් එකක් පෙන්වුවේ නැත්නම් උඩ තියෙනවා අපිට චේන්ජ් කරන්න පුළුවන් ඩේට් එක. ඒකට එතනින් ගිහිල්ලා ඩේට් එක චේන්ජ් කරලා අපිට වෙන ට්‍රේන් එකක් තියෙන දවසක් ගන්න පුළුවන්. දැන් මම මෙතනින් වෙන ට්‍රේන් එකක් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ එතනින් පස්සේ ප්‍රොසීඩ් කියන එක දෙන්න තමයි තියෙන්නේ සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රයිමරි පැසෙන්ජර් ඩීටේල්ස් ෆිල් කරන්න. ඒ කියන්නේ වොරන්ට් හෝල්ඩර්ගේ විස්තර තමයි අපි මෙතෙන්ට ෆිල් කරන්න ඕනි. ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, ජෙන්ඩර් එක, ඊමේල් එක දාද්දී ඔයාලා සැලකිලිමත් වෙන්න වැලිඩ් ඊමේල් එකක් දාන්න. ඒකට තමයි ඊටිකට් එක මේල් වෙන්නේ. ඊට පස්සේ NIC නම්බර් එක දාන්න. මොබයිල් නම්බර් එක ඔටෝම අපේ ෆිල් වෙලා යනවා කලින් ඩීටේල්ස් දුන්න හින්දා. ඊට පස්සේ තව තියෙනවා අපිට other passenger details fill කරන්න. ඒ කියන්නේ ගමනට යන warrant holder හැර අනිත් අයගේ විස්තර තමයි එතනට අපි fill කරන්න ඕනේ. එතකොට එතන 18ට අවුරුදු 18ට අඩු කෙනෙක් ඉන්නවා නම් එයාට NIC නම්බර් එකක් නැත්නම් ඒ අය dependent කියලා තමයි select කරන්න ඕනේ. ඊට පස්සේ එතන gender එක select කරලා එතකොට අවුරුදු 18ට අඩු නම් යාට NIC එකට ෆිල් කරන්න නැහැනේ. ඒ නිසා ජෙන්ඩර් එක තමයි දාන්න පුළුවන්. ඩිපෙන්ඩන්ට් කියලා දාලා ජෙන්ඩර් එක දාන්න. ඊට පස්සේ අනිත් පැසෙන්ජර්ස් ලාගේ ඩෙන්ටිටි නම්බර්ස් තියෙන අයගේ පැසෙන්ජර් කියන තැන ටයිප් එකට දාන්න NIC හරි පාස්පෝර්ට් හරි ඒ දෙකකින් එකක් දාලා නම්බර් එකක් දාලා මේ ජෙන්ඩර් එක සිලෙක්ට් කරන්න. හොඳට මතක තියාගන්න මෙතන අපි NIC numbers දානකොට ඇත්තම ඒවා දාන්න ඕනේ. බොරු දාන්නේ නැතුව. මොකද අපි M ටිකටින් වලට ගිහිල්ලා ටිකට් එක print කරන්න යනකොට NIC දෙන්න ඕනේ එතෙන්ට. එතකොට අපි වැරදි එකක් දුන්නොත් එතන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා දැන් අපි මෙතන ටික් කරගෙන අපිට හම්බෙන ක්ලාස් එක මෙතන තියෙනවා. අපි ක්ලාස් එක සිලෙක්ට් කරන්න ඕනේ මෙතනින්. ඊට පස්සේ අපිට බලන්න මෙතන දැන් මේ මුකුත් amount එකක් පෙන්වන්නේ නැහැ. මොකද අපිට warrant එකක් කියන්නේ අපි ගෙවන්න ඕනේ නැහැ ඒකට. ඊට පස්සේ terms and conditions බලන්න මෙතන මේ විස්තර තියෙනවා. ඒක කියලා බලලා agree කරන්න. පස්සේ එතනින් චෙක් අවුට් වෙන්න තමයි තියෙන්නේ. මෙතනදී අපිට කිසිදු ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වොරන්ට් එක නැත්නම් නිදහස් දුම්රිය ගමන් බලපත්‍රය රජය විසින් රාජ්‍ය සේවකයන්ට තමයි දීලා තියෙන්නේ. ෆැසිලිටි එකක් ඒක. ඊට පස්සේ අපිට ඊමේල් එකට අන්න අර වගේ තියෙනවා ටිකට් එක. මේ තියෙන මට ආපු මේල් එක. දැන් ඔයාලා ටිකට් එක ආවට පස්සේ හොඳට මතක තියාගන්න මේක ටෙම්පරරි බුකින් එකක්. ඒක අපි දින 7ක් ඇතුළත M ටිකටින් සේවාව තියෙන දුම්රිය ස්ථානයකට ගිහින් print කරගත්ත නැත්නම් ඒ දින 7 ඇතුළත බුකින් එක cancel වෙනවා ඔටෝම. මේ තියෙන M ටිකටින් සේවාව ලබා ගන්න පුළුවන් දුම්රිය ස්ථාන, ඒවා විවෘත වේලාවන් සහ ඒ වගේ දුරකථන අංක. ඉතින් ඔයාලට ටිකට් එක ආවට පස්සේ ඔයාලට ළඟම තියෙන M ටිකටින් සේවාව තියෙන දුම්රිය ස්ථානයකට ගිහින් ඔයාලගේ බුකින් එක කන්ෆර්ම් කරගන්න. ඒකට ඔයාලා ටිකට් එකයි, වොරන්ට් පේපර් එකයි, NIC එකයි අරන් යන්න ඕනේ. පැසෙන්ජර්ස්ලා ගණන 10ක් 12ක් වගේ නම් NIC දෙකක්වත් අරගෙන යන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් තවත් මේ වගේ travel tips දැනගන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න. තව අයට මේවා දැනගන්න share කරන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් පහලින් comment එකකුත් දාගෙන යන්න.